දිනපතා සීතල වතුරෙන් ස්නානය කළොත් මොකද වෙන්නේ? පළමු දවස සීතල වතුර බිඳුවක් ඔබේ සමේ ගෑවුණු සැනින් ඔබේ රුධිර නාල තදින් හැකිලී යනවා. හෘද ස්පන්දනය වේගවත් වෙනවා. හුස්ම ගැනීමත් වේගවත් වෙලා ඔබේ ස්නායු පද්ධතිය අනතුරු ඇඟවීමේ සීනුවක් වගේ ක්‍රියාත්මක වෙනවා. තප්පර කිහිපයකට ඔබේ ශරීරයේ හිතන්නේ ඔබ අනතුරක ඉන්නවා කියලා. පස්වෙනි දවස සීතල වතුරේ කම්පනය තාමත් දැනෙනවා. නමුත් දැන් ඔබේ ශරීරය ඒකට ඉක්මනින් හුරු වෙනවා. තප්පර කිහිපයකින් හුස්ම ගැනීම පාලනය වෙනවා. රුධිරය අභ්‍යන්තර අවයව ආරක්ෂා කරගන්න ශරීරයේ මැදයට ගලා යනවා. නාම අවසන් වුණාට පස්සේ ඒ රුධිරය නැවත සම මතු පිටට එනවා. දෙවනි සතිය දැන් ඔබේ සමේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. උණු වතුරෙන් වගේ ස්වාභාවික තෙල් ඉවත් නොවි සීතල වතුරේ ඒවා ආරක්ෂා කරගන්න උදව් කරනවා. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් මාංශ පේශීවල ප්‍රදාහය අඩු වෙලා දෙහෙට්ටුව ඉක්මනින් හරියනවා. පළමු මාසය සැබෑ වෙනස වෙන්නේ ඔබේ මුලය තුල. සෑම සීතල ස්නානයක්ම පාලනය කළ හැකි පීඩනයක් විදිහට ක්‍රියා කරනවා. එමගින් ඔබේ මනස පීඩනයට ප්‍රතිචාර දක්වන විදිහ පාලනය කරගන්න හුරු වෙනවා. කාලයත් එක්ක ඔබ වඩා තියුණු කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි මාසය දැන් සීතල ඔබට බියක් නෙමෙයි. ඒක ඔබට ඕන වෙලාවට ක්‍රියාත්මක කළ හැකි ස්විච් එකක් වගේ වෙනවා. ඔබේ ශරීරය ඕනෑම තත්වයකට ඉක්මනින් හැඩගැසෙනවා. ප්‍රතිශක්තියත් ශක්තියත් ඉහළම මට්ටමකට ළඟා වෙනවා. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මග නොහැර බලන්න මාව ෆලෝ කරන්න.